මේ නිවස මේ පිටලා තියෙන්නේ කැස්පෑම් බණ්ඩාරකම පාරේ මාකන්දන කියන හරියේ. මාකන්දන පිළියන්දල ප්‍රධාන බස් පාරට කියන හරියට මීටර් 100ක්වත් නැහැ මෙතන ඉඳන්. අර පේන්නේ ප්‍රධාන බස් පාර. ඒකෙන් පිළියන්දලට අපිට යන්න හැටියේ මේ යන්න ඕන හැටියේ සාමාන්‍යයෙන් විනාඩි 25-25ට බස් තුනක් තියෙනවා. මාකන්දන පිළියන්දල ප්‍රධාන බස් පාර. මේකේ පර්චස් 8.2.6ක් තියෙනවා. වර්ගඩි 1250කට ආසන්නයි. roller shutters wicket gate වටතාප්ප ගේට්ටුව ඒ විදිහට fully complete වෙලා තියෙන්නේ. මේ පැත්තෙන් නිවස පිටිපස්සට යන්න පුළුවන්. මේ පැත්තෙන් මේ ඉස්සරහ ගාර්ඩන් එක හොඳ ලොකේෂන් එකක්. ඒ වගේම මේකේ මේ හොඳ ගාර්ඩන් එකට හොඳ ස්පේසස් දීලා තියෙනවා. වාහන දෙකක් පාක් කරන්න පුළුවන්. හොඳට මේන්ටේන් කරලා තියෙන used house එකක් මේක. අවුරුදු 3ක් විතර තමයි යූස් කරලා තියෙන්නේ. මෙතන අපිට එක වාහනයක් නොදෙමි පාක් කරන්න පුළුවන්. ඒ වගේම තව වාහනයක් මෙතනින් පාක් කරන්න පුළුවන්. ප්‍රධාන බස් පාරට කිට්ටුව නිස්කලංක ප්‍රදේශයක තමයි මේකේ තියෙන්නේ. කැස්පෑම් බණ්ඩාරගම ප්‍රධාන පාරට මීටර 500ක් වගේ තියෙන උපරිම. අපිට work and distance තියෙන විදිහට. මේකේ bedrooms 3යි attach එකයි common එකයි විදියට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. මෙතන courtyard එකක් තියෙනවා. මෙතන මේ පැත්තට bedroom එකයි ආයි මේ පැත්තට bedroom එකක් තියෙනවා. bedrooms දෙකක් ඉස්සරහින් තියෙනවා. ඒ වගේම master bedroom එක මෙතනින් ඒකට attach bathroom එක තියෙනවා. ඒ වගේම common bathroom එක hot water geyser එකයි තියෙනවා. මේ kitchen එක pantry area එක. මේ පිටිපස්සේ බයෝගෑස් සිස්ටම් එකක් මේක හරි ගස්සලා තියෙනවා ගෙදරටම. ටැංක් එක මෙතනින් උඩ මේ බයෝගෑස් පද්ධතිය. ඉතින් අපිට ගෙදර ගෑස් වල අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන්.